මිස්ටර් රාජ් තකානියක් මා ඔයාගෙන ඉතාලි ඉඳගෙන මාව අඳුරන්නේ නැතුව මගේ ෆේස්බුක් මාධ්‍ය ජාලය අනුව දැකලා කතා බහ කරලා ඒ වගේම දරුවෝ වෙනුවෙන් පොත්පත් ටිකක් ගෙනත් දීලා ඔබතුමා ඇත්ත වශයෙන්ම මොකද්ද මේ දකින්න මේ හොටල් එක ගැන සම්බන්ධව ඔබතුමා මොකද හිතන්නේ? අපි කරන දේ ඔබතුමා දකින්න නැති මම වෙන YouTubersලා Facebook කට්ටිය වගේ ලොකුවට මවාගෙන මගේ ළඟ කැමරාමන් නැහැ, ලොකුවට ෆ්ලෑෂ් ලයිට් නැහැ, මට ඒ වගේ දේවල් නැතුව මම පුංචි මැච් එකක් ගාගෙන දුවා දරුවන්ට උපරිමයෙන්ම කරනවා. අඩුපාඩු වෙනවා, ඒ අඩුපාඩුවට මට ගහනවා මම ඒක කරගන්නේ නැහැ. ඔබතුමා දකින්නේ මොකද්ද මම මේ කරන ව්‍යාපෘතිය ගැන? නෑ අනිවාර්යයෙන්ම කියන්නේ ලස්සනයි. මේගොල්ලෝ හොඳට මේවා කරනවා. මම දැක්කා දැන් කොහෙවත් මම දැක්කේ නෑ ලංකාවේ මේ ෆ්‍රාන්ස් බෙඩ් එක පාන් කෙඩිය ඒ හදන එක ඒකෙත් දැන්ට ප්‍රාන්තවල ඉන්නේ ලංකාවේ කෙනෙක් තමයි වන්තවල ප්‍රාන්ස් රජපෞලට දවසට පාන් දෙන අවුරුද්දක් කරගන්න. ඒ වගේ සාමාන්‍ය ඉතාලියේ කිචන් එකක් බලද්දී අපේ කිචන් එක හොඳ පිරිසුදු තත්ත්වයේ තියෙනවා. මම අත්වශයෙන්ම ඒවා මේන්ටේන් කරගෙන සමහර මිනිස්සුන් හිතන්නේ මේ වීඩියෝ විතරක් කරලා ජීවත් අපි වීඩියෝ නෙමෙයි කරන්නේ චෙප්රාජ්. මට වීඩියෝ විතරක් කරනවා නම් මට පුළුවන් ලස්සනට වීඩියෝ මවාපෑම් කරලා පොල් ගෙඩිය පැයක් විතර උඩ තියලා ශාරුක් ખાන් සල්මන් ખાන් වගේ රඟපාගෙන මට එහෙම කරන්න වෙලාවක් නැහැ. මම මේ අහිංසක කෙල්ල කොල්ලන්ට උගන්වගෙන රටට යම් කිසි දෙයක් දීගෙන මගේ නමුත්තන්ට දෙවියන්ට වගේ සලකගෙන ඒ කරන කැපැසිටි එකත් එක මම මේ ලොකු මැච් එකක් ගන්න. ඒ කියන්නේ දැන් මේගොල්ලන්ට දෙනවනේ හොඳ මෙයාට මම දැක්ක දේවල් අනික උගන්වන එක දැන් මම දන්නේ නැති දේවලුත් ඒකෙන් ඉගෙන ගත්තා. ඒකද මට අත්වශයෙන්ම අනුම සතුටුයි. ඔබතුමා වගේ එක්කෙනෙක් ඉතාලියේ ඉඳගෙන ඇවිල්ලා ගෙදර දවස් දෙකක් වගේ ඉඳලා තකානියක් මාව අම්බගෙන ඇවිල්ලා මට මෙයාගේ පොත් ටිකක් දුන්නා දරුවන්ට උගන්වන්න. ඔබතුමා මේක අත්වශයෙන්ම මට හරිම අගය කරන්න ඕනේ දරුවනේ. ඒක තමයි මිනිස්සෙක් වශයෙන් ජීවත් වෙනකොට අපි පොළවේ පය ගන්න ඕනේ, සර්ව ජීවත් වෙන්න ඕනේ. මේ අත්වශයෙන්ම මම ඒකට ඇප්‍රීසියේට් කරන ගරු රාජ්මතුමාට බොහොම ස්තුතියි. මම අම්මෙන් ඇවිල්ලා මාත් එක්ක කතා කරලා බොහොම ස්තුතියි. Thank you very much.